එක ජනාධිපතිවරයෙක් මිලියන 500 ගණනක් වියදම් කරලා තියෙනවා රට යන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නේ. මිලියන 1.8කින් ගිය කොහොමද කියලා ප්‍රශ්නයක් වෙන්නේ. 3500. මිලියන 3500 ප්‍රශ්න වෙන්න ඕන කොහොමද? මේ ජනාධිපතිවරයා මේ මිලියන 3500ක් වියදම් කරේ කොහොමද කියලා අහන්න එපා මේකේ. අහන්නේ 1.8න් ගිය කොහොමද කියලා. අලුත් වෙන්න ලෑස්ති නෑ. තමුන්වන්සලා පරණ අර නේද කූඩල්ල මෙට්ටේ තිබ්බට හරියන්නේ නැහැ නේ. ඉතින් ආය යනවා මටට. ඉතින් මම කියන්නේ ඕකයි. තමුන්වන්සලා අලුත් වෙන්න. තමුන්වන්සලා කියන ඔය 1.8ක් ඒකත් වැඩි. අපි අවුරුද්ද එකට යනවා. අන්න අලුත්. මෙතන මොකද මේ? මම කියන්නේ තමුන්වන්සලා මේ පැරණි සාම්ප්‍රදායික ගතානුගතික අසාර්ථක දේශපාලන සාකච්ඡාවෙන් එළියට එන්න. ඔව් දේශපාලන පොසීල නේද අනාගතයේ අපේ දේශපාලන පුරාවිද්‍යාන්ත කැණීම් කරලා හොයාගන්න පුළුවන් ඔය වගේ අසිස්තත්ව මිනිසුන්. මම මේ කියන්නම් හරිද? මම මේ අවංකව කියන්නේ. අපේ රටේ දේශපාලන මෙහිට වඩා වෙන තැනකට ගේන්න අලුත් සංවාදයකට එන්න. එතෙන්ට අපි යමු. එතෙන්ට අපි විවෘත කරමු. අපි ලෑස්ති. ඒ සංවාදෙට. අමුණාසලා ඒ පැත්තෙන් අපිට පෙන්වන්න. ඒ පැත්තෙන් කරුණු කියන්න. ඒ ඕනෑ හොඳ දෙයක් අපි උකහා ගන්න ලෑස්ති මිනිස්සු. ඒ නිසා අවසන් වශයෙන් කියන්නේ මේ තමයි ලංකා දේශපාලනයේ එතෙක් අශිෂ්ටත්වයේ ගමනක් තිබුණා නම් ජාතික ජන බලවේගයන්ට මම ඔබට සහතිකයක් දෙන්නම්. අශිෂ්ටත්වයේ ගමන අවසන් කරපු පාලනයේ බවට මේ පාලනය පත් වෙනවා. ඒ පිළිවෙල සැකයක් තියාගන්න එපා.